අද ලංකාවේ පවතින ඩෙංගු වසංගත තත්ත්වය ගැන යම් අනාවරණයක් කරොත් එහෙම අද දින වෙනකොට වාර්තාගත රෝගීන් සංඛ්‍යාව 48287යි. මේ වන විට මරණ 29ක් සිදු වෙලා තියෙනවා. සහ මේ වාර්තා වෙච්ච රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. ඒ කියන්නේ කොළඹ, කළුතර, ගම්පහ සහ මහනගර සභා සීමාව තුලින් තමයි වැඩිපුරම මේ වාර්තා වෙන්නේ. මේක 52.12ක්. ඊළඟට දකුණු පළාතෙන් 16.04ක් වාර්තා වෙනවා. සබරගම පළාතෙන් 9.15ක් වාර්තා වෙනවා. මධ්‍යම පළාතෙන් 7.2කුත්, නැගෙනහිර පළාතෙන් 5.4කුත් වාර්තා වෙනවා. ඒතර මේක තමයි අද දවසේ තියෙන තත්ත්වය. ඉතින් මේක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා දැනට මේ තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද දවසේ පටන් අරන් තියෙනවා. ජනාධිපති ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය ලේකම් සෞඛ්‍ය ජනමාධ්‍ය ලේකම් තුමාගේ සහභාගීත්වයෙන් සහ සියලුම ඒ පාර්ශවවල සියලුම අමාත්‍යාංශවල ඒ ඉහළ නිලධාරීන් ලේකම්තුමන්ලා ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය සහ ඒ සියලුම අය සමග එකතු වෙලා මේක සම්පූර්ණ වැඩසටහනක් වශයෙන් අද හෙට සහ අනිද්දා දවස්වල මේක කරනවා. එතකොට මේක කරන්නේ ඇත්තටම ඉතාම කියන්නේ බිම් මට්ටමේ ග්‍රාම නිලධාරී කොට්ටාශ මට්ටමින් තමයි මේක කරන්න සැලසුම් කරලා අද දවසේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේදී ප්‍රජා ශක්තිය නැත්නම් ප්‍රජා සංවර්ධන සභාවල සහභාගීත්වයෙන් සහ ඒ අයගේ මෙහෙයවීමෙන් ඒ ප්‍රදේශයේ කොට්ටාශ භාර ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාත් ඒකම ග්‍රාම නිලධාරී සහ සෞඛ්‍ය පැත්තෙන් මාජන් සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු මේ කමිටුව. එතකොට මේකට තවත් විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ රජයේ නිලධාරීන් සහ රාජ්‍ය නොවන නිලධාරීන් මේ ගම් මට්ටමේ මේ අය සියලු දෙනාම එකතු වෙලා තමයි අද දවසේ මේ තම තමන්ගේ ඒ ග්‍රාම නිලධාරී කොට්ටාශ පිරිසිදු කර ගැනීම, ජනතාව දැනුවත් කිරීම සහ අනෙක් සියලුම මේ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වැඩසටහන කෙනෙක්ම ජනාධිපති ලේකම්තුමා විසින් එම ලේකම් කාර්යාලය මගින් මේක අධීක්ෂණය වෙනවා. සහ සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒකම රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ ඇතුළු සියලුම ඒ අදාළ වෙන සියලුම අමාත්‍යාංශ වලින් මේක මේ අධීක්ෂණය වෙනවා මේ දවස් තුනේ සහ ඉන් ඉදිරියට. ඒක පැහැදිලිව කිය යුතුයි මේක දවස් 3ක වැඩසටහනක් පමණක් නෙවෙයි, ඉදිරියට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩසටහනක් වශයෙන් තමයි මේක සැලසුම් කරලා තියෙන්නේ. නිසා මේ කෙටි කාලීනව මේ දවස් තුනේ කරන එක ඉදිරියේදී මධ්‍ය කාලීන වශයෙන් මේ වැඩසටහන එහෙමම මේ ග්‍රාම නිලධාරී මට්ටමින් සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ ගැන සියලු දෙනාම අවබෝධයෙන් සිටිය යුතු වෙනවා. මේ වැඩසටහන සාර්ථක වෙන්න නම් මේ නිලධාරීනුත් සමග ඒ ග්‍රාම නිලධාරී කොට්ටාශයේ ජනතාව මේ සඳහා සහයෝගය දැක්විය යුතු වෙනවා. එතකොට මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මේ කමිටුවේ ගත තීරණයක් අනුව මේ සහයෝගය දක්වන්නේ නැත්නම් එහෙම නැත්නම් අනිත් ඒ ඉන්න ප්‍රදේශන ජනතාවට හානියක් වන විදිහට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තබාගෙන සිටින පරිශ්‍රවල අයට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ නිසා මේකට සහයෝගය දැක්වීම, ජනතාවගේ සහයෝගය දැක්වීම අත්‍යවශ්‍යයි. මේ පිළිබඳව තම හෘද සාක්ෂියෙන් දැනගෙන ඒ අනුව මේ ඩෙංගු උවදුර නැති කිරීම සඳහා මේක තමන්ගේ දරුවන්ට වෙන්න පුළුවන්, තමන්ගේ දෙමව්පියෝ සහ ඒ අසල්වැසියන්ට වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ අවම කර ගැනීම සඳහා දායකත්වය දැක්විය යුතු වෙනවා. එතකොට මේ සඳහා මේ දවස් 3 ගන්න ඕනේ. ඊළඟට මේ ගන්න ක්‍රියාමාර්ග ඉදිරියට දිනපතාම ක්‍රියාත්මක කරගත යුතු වෙනවා. ඉතින් මේ නිසා මේ දවස් 3 තුල මේ විශේෂ වැඩසටහන තුල ඩෙංගු මේ දැනට මේ තියෙන මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු වෙනවා. දැනට මේ පවතින මේ රෝගී සංඛ්‍යාවත් එක්ක දෛනිකව සාමාන්‍යයෙන් අද දැන් ඊයේ දින ගත්තොත් එහෙම 757ක් රෝගීන් වාර්තා වෙලා තිනවා ගිය පැය 24 තුලදී. ඒතකොට මෙවැනි ආකාරයෙන් මේක වැඩි වුණොත් එහෙම දැනටමත් රෝහල් යම් ප්‍රමාණයක් විශේෂයෙන්ම IDH රෝහල, කළුබෝයිල මහ රෝහල
ඊට පස්සේ හෝමාගම මාතර රෝහල ජාතික රෝහලෙත් ඒකට අඩංගුයි මේ රාගම රෝහලත් ඒක මේ සියලුම රෝහල් වල දැනට උපරිම ධාරිතාවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වැඩ කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට විශේෂඥ වෛද්‍යවරුන් මේ හෙද නිලධාරීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩල වලට දැන් ලොකු පීඩනයකින් තමයි අය මේ රාජකාරී කරන්නේ. එතකොට මේ සේවාව කිරීම සඳහා ලොකු අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. මොකද ඉදිරියටත් මෙවැනි ආකාරයෙන් රෝගීන් වැඩි වුණොත් එහෙම මේ රෝහල් වලටත් දරාගත හැකි ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා මේ පද්ධතිය කඩා වැටීමට ඉඩ තියෙනවා මේ රෝගීන් සංඛ්‍යාව තව වැඩි වුණොත්. ඒකින්ද මේ රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී අපි අවම කර ගැනීමට සියලු දෙනාගේම වගකීම වෙනවා. මොකද මේක සියලු දෙනාගේම පාරිසරික රෝගයක්. මේ එක කෙනෙකුට හෝ එක ආයතනයකට හෝ ඇඟිලි දික් කිරීමේ ප්‍රයත්නයකින් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක සියලු දෙනාම එක්කහුව වෙලා මොකද සියලුම දෙනා රජයේ හිටියත් පුද්ගලිකව හිටියත් සාමාන්‍ය ජනතාව වුණත් සියලුම අය මේ රටේ පුරවැසියෝ. ඒකින්ද ඒ අයට සියලු දෙනාටම එක හා සමාන වගකීමක් තියෙනවා මේ රෝගය අවම කර ගැනීම සඳහා. මේ තත්ත්වය තුළ අපි අවම කරගත්තේ නැත්නම් අදි වසංගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මුල් කාලේදී අපි දන්නවා 2017 දී තමයි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාගත වුණේ 1,86,000ක් වාර්තාගත වුණා 440ක් මරණ ඇතිව. නමුත් මේ වෙන විට මරණ අපිට දැනට මේ අවුරුද්ද තුළ 29ක් වාර්තා වෙලා තිබෙනවා. සහ එයින් 5 දෙනෙක් අවුරුදු 5කට අඩු දරුවන්. ඉතින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේක අදි අවදානම් කියලා දැනට කියන්න බෑ. නමුත් ඒ තත්ත්වයට යන්න පුළුවන් මේ රෝගය අපි අවම කරගත්තේ නැත්නම්.